හායි යාළුවනේ කොහොමද? ඉතින් කාලෙකින් vlog එකක් කරන්න හිතුවා. මොකද අද ටිකක් ස්පෙෂල් ඩේ එකක්. පොඩි මෙමරබල් ඩේ එකක්. ඉතින් එන්න මාත් එක්ක ගිහින් අද මොන වගේ දවසක්ද මොනවාද අපි කරන්න යන්නේ කියලා බලන්න. හායි. අද මාත් එක්ක යන්නේ පබෝද විතරයි. හායි. කළු වතුරකුත් ඉන්නවනේ. කළු වතුර තමයි මෙහෙ රිලව් නෑ. ඔය වඳුර. ඔය ඇවිල්ලා ශ්‍රී ලංකන් හැලි වඳුර. අර තව එකෙක් කුඩිය නතුන්නේ නෑ. ඔය යන රිලව ඉන්නේ ලංකාවේ විතරයි. ඔය රිලවද වඳුරද? මේ වඳුර. වඳුර පේන්නේ මට ගන්න. අම්මාණකට ඉන්නේ. ෆනි වාහනේ. ඕගොන්ට කොස්සක් වගේක් අරගෙන වෙඩි දිනා වගේ පෙන්නම බය වෙනවා. අනිපව්. අර මේ සමහරක් අය ඔය මේ එයා රයිෆල් වලින් වෙඩි තියනවාද කොහොමද? ඒ වුණාට ඇතුලෙන් බ්ලීඩ් වෙනවා. හොඳ නැහැ කවුද? අන්න සන්ෂයින් එකේ ගෝල් එක කියනවා. සමහරවිට මෙහි ඉන්න කෙනෙක් වෙන්න ඇති. හොඳයි ප්ලේස් එක. අර ඉන්න. ඔය කොහෙන්ද ඔය? රූම්ස් ඒවත් හොඳයි. මේකේ? අද නතර වෙන්නේ මේ තමයි. Morning and wish you a very happy birthday, darling. Happy birthday. Thank you. Hello, hello. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ වජිර ළමා නිවාසයට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඉතින් මෙතන පුතාලා තමයි ඉන්නේ. පුතාලා මම අපිට ලැබුණු හැටියට ළමයි බබාලා 52ක් ඉන්නවා. ඉතින් අද යාළුව ලැබ් ලින්ක් මේ ෆන්ඩ් එක අද ලැබ් ලින්ක් එකේ. ඉතින් ලැබ් ලින්ක් එකේ ඈත් එක්ක ආවා. අද ඒගොල්ලොත් එක්ක දවස ගත කරන්න සහ ඒගොල්ලන්ට පොඩ්ඩක් සතුටු කරලා යන්න.
එකක් කරන් දීලා තියෙන්නේ. ඉස්සම කුළුණ නිර්මාණශීලීව හදන්න කියලා අපි බලමු කොහොමද දැන් තාත්ත කියලා. මේ තියෙන්නේ පළවෙනි ගෲප් එක. ටිකක් සෑහෙන්න හොඳයි. මේ දෙවෙනි ගෲප් එක තාම හදන ගමන්. මෙතන සෑහෙන උත්සාහයක් දරලා තියෙනවා. ඊළඟට මේ අනිත් ගෲප් එක ඒක හදන්න. අපි බලමු අවසානට කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. එන්න මම එන්න කිව්වා. Sahabatnya, oh mama dulu, ya. Jiwa ini baik. ගුවන් යානේ හදුවා. ඊට කලින් ගුවන් යානේ හදලා තිබුණේ නැහැ. එතකොට ඒගොල්ලෝ ගුවන් යානා දැකලා තිබුණේ නැහැ. right? ඒගොල්ලෝ දැක්කේ කුරුල්ලෝ පියාඹනවා විතරයි. නමුත් ඒගොල්ලෝ ඒ දෙන්න තීනයක් දැක්කා. කවදා හරි මේ අහසේ කුරුල්ලෝ වගේ පියාඹනවා. right? ඒගොල්ලෝ අවුරුදු ගාණක් මහන්සි වුණා ගුවන් යානයක් හදන්න. මේකෙන් හදන්න බෑ. right? ඒ වගේ අවුරුදු බාල මේ විදුලි බල්බය හොයාගත්තා. තෝමස් අල්ලා එඩිසන්. right? ඊට කලින් විදුලි බල්බයක් තිබුණේ නැහැ. ඒක දැකලවත් තිබුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ ලොකු ඉනියක් කරන විදුලි බල්බයක් හදන්න. right? ඒ වගේ ගොඩාක් අය හිමින දැක්කා. ගොඩාක් අය අරමුණක් හදාගත්තා. අපේ ජීවිත වලට අරමුණක් තියෙන්න ඕන. ඒ තිබුණොත් අපිට කරන්න පුළුවන්. ඒ වගේ කිව්වා වගේ lawyers කවුද singers නම් එහෙම නැත්නම් නාටක පාන අය එහෙම නැත්නම් ඉංජිනේරු ඔක්කොම වෙන්න පුළුවන්. අපි හැමෝටම වෙන්න පුළුවන්. හැබැයි අපිට නීතියක් ඕන. මට තේරෙනවා ගොඩාක් පොඩි දරුවන්ට ඒ නීතිය ඔළුවේ නැහැ. දැන් තමයි අපි ගෙදර ආවේ. ඉතින් අද ඒගොල්ලොත් එක්ක ගත කරපු මොහොත හරිම සතුටුයි, සංවේදී, ඒ වගේම පුළුවන් අය ඉන්නවා නම් එතන පුතාලා විතරයි ඉන්නේ. ඉතින් පුතාලට අතහිත දෙන්න පුළුවන් අනිත් අයට අපි කළා වගේම. ඉතින් අද දවස බොහොම සුන්දර සංවේදී මතක එකතු වෙච්ච දවසක්. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ YouTube වීඩියෝ එකකින් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.